සුබ දවසක් ඔයගලන් හැමෝටම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද අපි ඉන්නේ Gold Coast වල මේ හොටෙල් එකේ lift එකට නැග්ගා අපි. මේ තියෙන්නේ අපි අද මේ තියෙන මගේ ඇඳුම් fit එක. toe covered shoes දාගෙන ඉන්නේ මොකද අපි යනවා movie world එකට. visit to movie world. තව couples දෙකක් අපිත් එක්ක එනවා. අපි දෙන්න උදෙන්ම පිට වුණා. ඒගොල්ලන් චුට්ට පරක් වෙලා තමයි ආවේ. උදෙන්ම පිට වුණේ අපිට පාකින් නැති වෙයි කියලා අපි බය වුණා. මේ තියෙන හෙලන්ස්වේල් නෝත් එක්සිට් එක. මේ එක්සිට් එක ගත්තටම මූවි වර්ල්ඩ් එකට යන්න පුළුවන්. හයිවේ එකේ ගිහිල්ලා හරි මේ තියෙන මූවි වර්ල්ඩ් එක. මේ ට්‍රක් එක මගේ view එක ඔබ්ස්ට්‍රක්ට් කරන්න දෙයක් නැහැ. මේ ට්‍රක් එක චුට්ටක් එහාට මෙහාට වුණාම එන්ටරින් බෝඩ් එක පේනවා. තව ටිකක් දුර ගියාම මෙන්ටරින් බෝඩ් එක තියෙන අන්න හරි මේ තියෙන්නේ movie world by Warner Brothers Hollywood on the Gold Coast. විනෝජ් අංජලි සුපුනි රණුක දර්ශන නදුනි අද ඒ කට්ටිය තමයි මේ movie world එකට යන්න හදන්නේ. අපි කලින් ඇවිල්ලා වාහනේ ඉඳලා ගේට් ඕපන් කරන වෙලාව වෙනකන් ඉඳලා දැන් මේ එළියට බැස්සා. අද ඇවිල්ලා මේ vlog එක කරපු දවස් ඇවිල්ලා ජනවාරි 3 2026. අපි අවුරුද්ද පටන් ගත්තේ ට්‍රිප් එකකින්. හරි මේ ෆිෂන් මන් දන්නවා. මේ අපි ගේට් එකට ඇවිදන් යනවා. හැමෝම ඇතුළට ඇවිදන් යන ගමන් තමයි මේ දැන් තියෙන්නේ. මේ ඇවිල්ලා ටිකට් රේට්ස් අපි ඔන්ලයින් ගත්ත හින්දා ටිකක් ලාභෙට හම්බුණා. මෙතනට ඇවිල්ලා ගන්නවා නම් ටිකට් එකක් 139ක් එක්කෙනෙක්ට. අපි 94 ගානේ ගත්තේ. අපි දෙන්න movie world sea world combine ටිකට් ගන්නවා නම් ඊට වඩා ලාභයි. අපි ගත්තේ movie world විතරයි. හරි මේ ඉන්නේ මම නදුනි. අපි එන්ට වෙන්න යන්නේ movie world එකට. movie world එකේ එක එක activities තියෙනවා, rides තියෙනවා, roller coasters තියෙනවා, තව එක එක character appearances තියෙනවා. මේ ටික තමයි මේ vlog එකේ cover කරන්නේ. ඔය රතු පාටට තියෙන roller coaster එක ඇවිල්ලා Superman Escape. හරි Superman Escape ride එකේ අපි ගියා. ride එකේ යන්න පටන් ගන්න එකවත් එළියට බහින එකවත් මම vlog කරේ නෑ. මට ඒ වෙලාවේ vlog ගන්න අමතක වුණා. මේ තියෙන Superman Escape ride එක. අපි ඒක දෙතුන් පාරක් විතර පෙන්නනවා. මේ උඩට දිගට තියෙන එක මම තව චුට්ටකින් පෙන්නන්නම්. හරි. ඔය Superman එක තමයි රතු පාටට තියෙන්නේ. ඊළඟට අපි පොඩ්ඩක් ඇවිද්දාත් මේ 9 මාරට ගේට්ස් ඇරියට 10ට තමයි rides පටන් ගන්න. අපි 9 මාරටම ඇතුළට ගියා. ඊට පස්සේ එතන පොඩ ඇවිද හිටියා. අපි ඉස්සෙල්ලාම යනවා ඇවිද ඉන්නකොට මේ Batman merchandise shop එකට. දර්ශන හරිම ලොකු Batman fan කෙනෙක්. එයා merchandise ගන්නවමයි කියලා හිටියට ගත්තේ නැහැ. ඊළඟට අපි යනවා Village Bean coffee house එකට. මේකට ගිහිල්ලා coffee එකකුයි muffin එකකුයි අරගත්තා. ඒ ටික අරන් කාලේ ඉවර වෙද්දී අපේ යාළුවෝ ආවා. යාළුවෝ ආපු හින්දා අපි යනවා first ride එකට. first ride එක ඇවිල්ලා Green Lantern ride එක. ඒක පේනවා ඇති green color Green Lantern theme එකට තමයි ride එක යන්නේ. හිමින් වගේ පෙවුනට ටික හයියෙන් යනවා. Ko, bayar ke? Baik. Bayar ke? Ranuka බය නෑ, සුපුනි බයයි, දර්ශන බයයි. අනිත් දෙන්නගෙන් අංජලි බය නෑ, මමත් බය නෑ. විනෝජුත් සමහර රයිඩ්ස් වලට බයයි. සමහර රයිඩ්ස් වලට කැමති. හරි. මොන්න අපි ග්‍රීන් ලැන්ටර්න් පොලිමේ උඩටම ආවා. මේ අපි ඊළඟට පස්සේ එක වගේ තමයි අපි යන්නේ ඉන්නේ. හැම රයිඩ් එකකම ඔතන පොඩි කබඩ් එකක් වගේ තියෙනවා. ඒකේ අපේ බඩු ටික තියලා යන්න ඕනේ. හරි. හැම රයිඩ් එකේම ෆොටෝ එකක් වදිනවා. මේ අපේ රයිඩ් එකේ වැදිච්ච ෆොටෝ එක. ඒක අපි පස්සේ පර්චේස් කරලා ගත්තා. හරි. ග්‍රීන් ලැන්ටර්න් රයිඩ් එක ගිහිල්ලා ඉවරයි. ඒක තිබ්බේ අතුල් වෙච්ච තැනම වම් පැත්තේ. ඉතින් ඒ හින්දා මේ ගේට් එකෙන් ඇතුළට එනකොට ආයෙ නිකන් අර එන්ට්‍රන්ස් එක ගාවින් තමයි යන්නේ. ඊට පස්සේ අපි ඇවිද යනකොට ජෝකර් හිටියා. අපි ජෝකර් එක්ක ෆොටෝ එකක් ගත්තා. මේ ඉන්නේ ජෝකර්. ඊළඟට අපි ආයි අර කොෆි ෂොප් එකට ගිහලා කොෆි එකක් ගත්තා මගේ යාළුවෝ. ඊට පස්සේ අපි එතනින් පස්සේ ආවා බැට්රින්. මේ තියෙන්නේ බැට්රින් රයිඩ් එකේ පොලිම.
ඒ පෝලිමෙත් ඉඳලා අපි 6 දෙනාගෙන් 5 දෙනෙක් මේ රයිඩ් එක ආවා. 6 වෙනියා ඒ කියන්නේ විනෝජ් අපිට මේ රයිඩ් එක රෙකෝඩ් කරලා දුන්නා. මේ තමයි විනෝජ් රෙකෝඩ් කරපු බැට්වින් එක. මේ ව්ලොග් එකේ 3 දෙනෙක් 4 දෙනෙක් විතර වීඩියෝ කරපු ඒවා තියෙනවා. මේ වීඩියෝ කරන්නේ විනෝජ්. හරි රයිඩ් එක පටන් ගන්න යන්නේ. පේනොට හයියෙන් යනවා. බෙල්ලත් පරිස්සම් කරගන්න ඕනේ. බෙල්ල කැඩෙන්න පුළුවන් මේ රයිඩ්ස් වල ගිහිල්ලා. ඉතින් බෙල්ලත් පිටිපස්සට කරගෙන රයිඩ් එකේ ගියා. මේ බැට්වින් රයිඩ් එක. රණකෝවයි සුපුනිමයි වීඩියෝ එකේ පේන්නේ නැහැ. ඒ දෙන්න ඉන්නේ අනිත් පැත්තේ. ඒ දෙන්නට සෙට් උනේ අනිත් පැත්තේ පුටු දෙකක්. මටයි දර්ශනටයි මේ පැත්තේ පුටු දෙකක් සෙට් වුණා. හරි රයිඩ් එක දැන් නම් පල්ලයට ගන්න නම් තියෙන්නේ. දැන් නම් ඉවරයි වගේ. මං ටටා කියනවා වීඩියෝ එකට. ඊට පස්සේ අපි පල්ලයට එනවා. හරි පල්ලයට යනකොට නම් ප්‍රශ්න නැහැ. උඩට යනකොට තමයි බය හිතෙන්නේ. ඊළඟට අපි යන්නේ ෆ්ලෑෂ් ස්පීඩ් ෆෝස් ෆ්ලෑෂ් රයිඩ් එකට. රෙඩ් කලර් අර මම පෙන්නපු සුපර්මෑන් එක නෙමෙයි. මේක සුපර්මෑන් එක හරහට වගේ තියෙන රයිඩ් එකක්. ඒක රෙඩ් ඇන්ඩ් යෙලෝ රයිඩ් එකක්. මේකේ දෙපැත්තට අපි යන්නේ. හැබැයි අපිව කැරකෙන ගමන් දෙපැත්තට යන්නේ. මේ රයිඩ් එක. මේකත් අපි 5 දෙනෙක් ගියා. මේ ඉන්නේ රණුකයි සුපුනි. අර ඉන්නේ අංජලි. මේ ඉන්නේ දර්ශන. ඉස්සෙල්ලාම අපේ බිලොංගින්ග්ස් අපි මේ කබඩ් එකට දාලා ගිහිල්ලා පුටුවේ වාඩි වෙනවා. මේකත් රෙකෝඩ් කරේ විනෝජ්. thank you විනෝජ් අපිට රෙකෝඩ් කරාට මේ රයිඩ්ස්. හරි අපි දැන් මේකේ වාඩි වෙනවා. සේෆ්ටි හරිම ස්ට්‍රික්ට්. ඒගොල්ලන් දෙපාරක් ඇවිල්ලා චෙක් කරනවා අපේ harnesses හරියට තියනවද කියලා, which is really good. මේකේ මේ කාපාට එකේ ඉන්නේ හරියටම අපි 6 දෙනාගෙන් 5 දෙනෙක්. ඔය ඉන්නේ රණුකයි සුපුනි. අංජලිව පේන්නේ නැහැ. එයාව අන්තිම හරියදී පේනවා කැරකි යනකොට. හරි දෙපාරක් ඒගොල්ලන් සිකියුරිටි චෙක් කරලා සේෆ්ටි චෙක් කරලා තමයි මේ රයිඩ්ස් වල අපි යවන්නේ. අපි දැන් රෙඩි රයිඩ් එක යන්න. හරි first round of safety done. I think there's a second round. Yeah මෙයා තමයි second round එක කරන්නේ safety. දෙපාරක් safety check කරලා තමයි ඒගොල්ලන් අපිව මේවල යවන්නේ. හැම රයිඩ් එකේදීම ඒක ඇත්තටම රිලීෆ් එකක්. ඒගොල්ලන් හොඳටම safety check කරනවා. වැරදි විදිහට harness එක දැම්මොත් ඒගොල්ලන් ඒක බලනවා. ඒගොල්ලන් කියනවා අර hold මේකෙන් hold කරගන්න කියලා harness එක. හරි රයිඩ් එක පටන් ගන්න යන්නේ. ඔන්න doors open වෙනවා බලන්න. ඔය සයිඩ් එකේ තියෙන door එක. හරි තව චුට්ටයි නෑ තාම රෙඩි නෑ. ඕකේ අරයා සිග්නල් එක දුන්නා. හරි ඔන්න doors open වෙනවා. අපි දෙපැත්තටයි රවුමටයි කැරකි රයිඩ් එක යන්න හදන්නේ. ඇත්තටම මේ තීම් පාක් එකේ තිබ්බ හොඳම රයිඩ්ස් ටික විනෝජ් ගියා. ඒ හින්දා අපිට ඒවල වීඩියෝස් නැහැ. පොඩි රයිඩ්ස් වල වීඩියෝස් තියෙනවා. මොකද ඒවා විනෝජ් ගියේ නෑනේ. ඉතින් එතකොට ආයෙ අපිට රෙකෝඩ් කරලා දුන්නා. හරි මේක ටිකක් පොඩි රයිඩ් එකක්. පේනවනේ දෙපැත්තට යන ගමන් අපිව කැරකෙනවා. කැරකි තමයි යන්නේ. බර අඩු නම් බර බැලන්ස් නම් හොඳට කැරකෙනවා. නැත්තම් අඩුවෙන් කැරකෙනවා. අපි කෑගගා රයිඩ් එක ගියා. බය හිතෙනවා බට් ගොඩක් බය නෑ. මං ඇත්තටම රයිඩ්ස් යන්න බය කෙනෙක් නෙමෙයි. මට වඩා දර්ශන බයයි. හරි හැබැයි දර්ශන කිව්වා මේ රයිඩ්ස් ටික ගියාට පස්සේ එයාගේ බය ගියා කියලා. ඊළඟට අපි යන්නේ
හොඳ රයිඩ් එකක්. මේකේ වීඩියෝ එකක් නැහැ. DC Rivals Hyper Coaster. මේක විනෝජ් ගියා. එහෙනම් අපි යන රයිඩ් එක නැහැ. හැබැයි අපි එතනට යනකම් ටික වීඩියෝ වෙලා තියෙනවා. මේ රයිඩ් එක දම් පාටයි. මේකට කියන්නේ ජෝක කියලාත් කියනවා. DC Rivals Hyper Coaster කියලාත් කියනවා. Southern Hemisphere එකේ තියෙන highest longest අනිත් එක මතක නැහැනේ. longest highest fastest I think. longest highest fastest ride එක මේක. අපි එතනට ගිහිල්ලා selfie එකකුත් ගත්තා. අරගෙන දැන් අපි ready වෙලා ඉන්නේ මේ ride එක යන්න. මේ අපිට කලින් යන කට්ටිය. ride එකේ යද්දි phones ගෙනියන්න බෑ, specs දාගෙන යන්නත් බෑ. හරි අපි ride එක ගිහිල්ලා ආවා. ඊට පස්සේ අපි මෙතන මේ post එකත් එක්ක photo එකක් ගත්තා. ඒ රයිඩ් එක විනාඩි කමාරක් දිගයි. මාරම අමාරුයි. මාරම අමාරු කියන්නේ හෙනම thrilling. අමාරු නෑ but fun. ඒ රයිඩ් එක ඉවර වෙලා අපි මේ ඇවිදන් යනකොට තියෙන view එකක් තමයි මේ. ඊළඟට අපි යන්නේ The Wizard of Oz ride එකට. Wizard of Oz rides දෙකක් තියෙනවා. මෙතනින් තමයි ride entry එක තියෙන්නේ. මේ ලොකු door එකකින් ඇතුළට යන්න ඕනේ. මේ ඉන්නේ විනෝජ්. වම් පැත්තේ ඉන්නේ විනෝජ්. අර ඉන්නේ දර්ශන. හරි දර්ශන තමයි ලොක්කා වගේ ඇතුළට යන්නේ. මම හිතන්නේ මේ මං ගත්ත වීඩියෝස්. මෙන්න මේ හෝල්වේ එකට ඇවිල්ලා වම් පැත්තට ගියොත් එක රයිඩ් එකක්, දකුණු පැත්තට ගියොත් තව රයිඩ් එකක්. අපි මුලින්ම ගියේ දකුණු පැත්තේ රයිඩ් එක. හවස් වෙලා අපි වම් පැත්තේ රයිඩ් එකේ පොලිමේ හිටියා. හැබැයි ඒ රයිඩ් එක අපි පොලිමේ කොනටම ගියාට පස්සේ රයිඩ් එක නැවැත්තුවා. සේෆ්ටි ඉෂුව එකක් ඇවිල්ලා. ඉතින් අපිට වම් පැත්තේ රයිඩ් එක යන්න හම්බුන්නේ නැහැ. හැබැයි මේ දකුණු පැත්තේ රයිඩ් එක අපි ගියා. ඒ රයිඩ් එකට යනකම් විතරයි වීඩියෝස් තියෙන්නේ. රයිඩ් එකේ වීඩියෝ එකක්වත් අරන් නැහැ. මේ තියෙන රයිඩ් එකට යන පාත්වේ එක. ඒකේ පොඩි කැටයන් වගේක් තිබ්බා. හෙල්ලෙනවා. පොඩි ඇනිමේෂන් වගේක් තිබ්බා. මේ ලයිට්ස් හෙල්ලෙනවා. එහෙම. මේ ටික රෙකෝඩ් කරලා තියෙන්නේ. ඒ රයිඩ් එක රෙකෝඩ් කරේ නැහැ. ඊට පස්සේ අපි රයිඩ් එක ගිහලා එළියට ආවා. අර ඉන්නේ ඊයේ සුපුනි. හරි ඊගාට අපි යනවා ස්පයි චේස් වෙහිකල් ස්ටන්ට් ෂෝ එකකට. අර පෙන්නුවේ සුපුනි ඊයේ නිදාගෙන ඉන්න කෙනෙක්ව පෙන්නලා කිව්වේ සුපුනි ඊයේ සීවර්ඩ් ගිහිල්ලා හිටපු හැටි ගැන. හරි මේ ඉන්නේ සුපුනි, මේ ඉන්නේ අංජලි, මේ ඉන්නේ රණුක, අර ඉන්නේ දර්ශනයි මමයි. මේ වීඩියෝස් ටික ගත්තෙත් විනෝජ්. මොකද මේ ස්ටන්ට් ෂෝ එක වෙද්දි මට හොඳ ගණන්. මේ මට මහන්සි රස්නෙයි. මේ මං කිසි දෙයක් වීඩියෝ කරේ නැහැ. හැබැයි ස්ටන්ට් ෂෝ was good. මේ ස්ටන්ට් ෂෝ එක vehicles මේවා පාරේ නිකන් පාරේ නම් කරන්න යන්න එපා. vehicles වලින් බයික්ස් දෙකයි, කාර්ස් දෙකයි, තව පොඩි vehicles දෙකක් විතර තිබුණා. මේ ස්ටන්ට් ෂෝ එකේ vehicles එහෙට මෙහෙට යන එක. මේකේ ෆුල් නැරේෂන් එකක් තිබ්බා. නැරේටර් කෙනෙක් හිටියා. ඒ ටික
මම ඇත්තටම ක්‍රොප් කරා වැඩිය දැම්මේ නෑ. මේ they had a story behind the stunts. ඊට පස්සේ කවුද රෙස්කියු කරනවා කියලා ඒ රෙස්කියු පැකේජ් එකක් එක්ක මිනිස්සු ටැග් කරා මේකේ. ඒ කැරක්ටර් ටික මම දැම්මේ නෑ. මම ගොඩක් ඉන්ක්ලූඩ් කරා. මට ඇත්තටම මේ කාර් රේස් එක එච්චර ඉන්ට්‍රස්ට් එකක් නැති කෑල්ලක්. ඕගලන් ඉන්ට්‍රස්ටිං නම් සෝරි. මෙච්චර තමයි පේන්නේ. මම ස්ටන්ස් ටික දැම්මා. අර ඒගොල්ලන්ගේ ඩ්‍රාමා එක දැම්මේ නෑ. මොනවා නැත් ඒගොල්ලන්ගේ ක්‍රියේටිව් ආර්ට් එකක් නේ. ඒක ඉතින් ඒ හින්දා මම දැම්මේ නෑ. ඔය පඩි පෙලක් එහෙම තියෙන ඒකේ උඩට නැගලා ඒගොල්ලන් ඒක රෙස්කියු කරන ඒවා දැම්මා. අන්න ගින්දර. දැක්කද? මේ සමහර තැන්වලින් ගින්දර එනවා එන්න එහෙම. That was also nice. රස්නේ මේ වෙලාවේ හැබැයි. දවල් 2ට විතර අපි මේ වෙලාව. දැන් දවල් 2ට විතර. මොකද පෝලිං වල ඉන්න උනා ගොඩක් ඒවල. පැය භාගෙ පෝලිං වගේ තිබ්බා. ඉතින් මේ වෙලාවේදී දවල් 2ට තමයි ස්ටන් ෂෝ එක තිබ්බේ. 2 ඉඳන් 2යි කාලේ වෙනකන්. මේ මහ දවල් 2ට ගින්දරත් තාම තව රස්නේ. මෙන්න අර පොඩි වෙහිකල් එකක් තියෙනවා. මම මේවට කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මොකද්ද වෙහිකල් එක? බලන්න. හරි ස්ටන් ෂෝ එක තව චුට්ටක් තියෙනවා. ඔන්න ඔය පැකේජ් එක අන්නේ බයික් එකේ එක්කෙනාගේ පිටිපස්සේ තියෙන පැකේජ් එක තමයි ඒගොල්ලෝ මොකද්ද ඩ්‍රාමා එකක් කරේ. මේ පැකේජ් එක එක්කෙනෙක් ගන්නවා තව එක්කෙනෙක් ගන්නවා ඊට පස්සේ තව එක්කෙනෙක් ගන්නවා හොම ඩ්‍රාමා එකක් තියා. ආයි ගින්දර තිබ්බා. මෙන්න මේ හරියට ගින්දර තියෙනවා. හරි ස්ටන් ෂෝ එක ඉවරයි. හරි ඒ ලස්සන ඇක්ට් එකත් ඉවරලා අපි ආව කන්න. මම කෑවේ මෙන්න මේකෙන්. කඩේ නම ඩර්ටි හැරි. මම කෑවේ බරිටෝ බෝල් එකක්. එක එක්කෙනා එක එකව කෑවා. මම ගත්තේ බරිටෝ බෝල් එකක්. මේ තියෙන ස්කූබිඩූ ස්පූකි එන්කවුන්ටර් එක. අපි ඒකට ගියේ නෑ මොකද ඒකේ පොලිම දිගයි. කොයි වෙලේ බැලුවත් විනාඩි 45ක විතර පොලිමක් තිබ්බා. ඊට පස්සේ අපි කාලා මේ අර විසිට් ඔෆ් ඕස් එකේ දකුණු පැත්තේ දොර නෙමෙයි වම් පැත්තේ දොරේ තිබ්බ රයිඩ් එක. මේ ඒකට යන පාර. අපි මේ රයිඩ් එකේ ඒකට යන පාරේ මුළු දුරම ගිහිල්ලා අන්තිම කොටට ගියාම ඒ රයිඩ් එක නැවතුණා. මම කලින් කිව්වා වගේ. හැබැයි මේ රයිඩ් එකේ මය දර්ශනයි නම් ඉක්මනට ගියා. විනෝඩ්රුයි, රණුකයි සොපුනි, අංජලි ඒ කට්ටිය හිමින් මේ එන්වයරන්මන්ට් එක එන්ජොයි කර තමයි ආවේ. පේනවනේ මේ දෙන ෆොටෝ ෂූට් එකක් දාලා. ඊට පස්සේ විනෝජ් මේ ස්පූකි ෆීලිං එක එන්න ඔයගලන්ට හිමින් වීඩියෝස් අරන් තිනවා. හිමින් කියන්නේ හිමින් ඇවිදින ගමන් ඒ ස්පූකි වයිබ් එක එන විදිහට යා වීඩියෝ කරා මේ වීඩියෝස්. හරි අපි දැන් මෙතන ඉස්සරහට යනවා ෆොටෝස් අරන් ඉවර හින්දා ඔන්න යනවා. හරි මම මේ වීඩියෝ එකේ යන ගමන් පොඩි විස්තරයක් කියන්නම්කෝ. අපි ඇවිල්ලා
6 දෙනෙක් ගියා. මායි දර්ශනයි ගියේ සිඩ්නි ඉඳලා මූවි වර්ල්ඩ් එකට. විනෝජී අංජලි ආවේ බ්‍රිස්බේන් ඉඳලා මූවි වර්ල්ඩ් එකට ගෝල්ඩ් කෝස්ට් වලට. ඒ දෙන්නට පොඩි දුරයි. රණුකයි සුපුනී ආවේ ටැස්මේනියා ඉඳලා. ටැස්මේනියා ඉඳලා බ්‍රිස්බේන් ඇවිල්ලා බ්‍රිස්බේන් ඉඳලා ගෝල්ඩ් කෝස්ට් ආවේ. හරිද? ඒක තමයි අපි ගැන පොඩි විස්තරයක්. මේ ඒ රයිඩ් එකට යන පාරේ හිමින් මේ බලන්න ටිකක් බය හිතෙනවා. watch your step කියලා තියෙනවා. මම ওই ටික ඇවිදන් යද්දි පොඩි සතෙකුත් හිටියා. පොසම් කෙනෙක්ද මන් දා මොකෙද දෙකෙක්. මම හිතන්නේ විනෝජලට ඒ සතාව සෙට් වුන්නේ නැහැ. මට සෙට් වුණා. බය හිතෙනවා සත්තුත් දාලා මේ රයිඩ් එකට යන පාර. කොහොම හරි රයිඩ් එකේ අපි ගියේ නැහැ. මේ රයිඩ් එකේ අර ඉන්නේ මමයි දර්ශනයි මත. ඔව්. ඊට පස්සේ අපි එළියට ආවා. මේ රේන්බෝ එකක්. මේ රේන්බෝ එකෙන් යටින් යනකොට somewhere over the rainbow සින්දුව ප්ලේ වෙනවා. ඇහෙනවද දන්නේ නැහැ ඔයගලන්ට? somewhere over the rainbow. මම පොඩි කාලේ ලස්සනට කිව්වා ඒ සින්දුව. දැන් මට කියා ගන්න බෑ. හරි. අපි දැන් එළියට ඇවිල්ලා මේ ඇවිදිනවා. එන්ට්‍රන්ස් එක හරියම ඇවිල්ලා අපි ඇවිදිනවා. මොකද කරන්න කියලා බලන්න. අපි වතුර ගත්තා මේ වෙලාවේ. පොප්කෝර්න් ගත්තා. ඊට පස්සේ අපි ඇවිදන් යනවා තමයි විනෝද රෙකෝඩ් කරලා තියන්නේ. මේ හරියනම් ලොකු දෙයක් නෑ ඇත්තටම. හරි අපි හෙට මෙහෙට යනවා. මේ අතේ තියෙන කප්සල පොප්කෝර්න් තියෙනවා. වතුර තියෙනවා. එහෙම ඉන්න බෑ vlog එකට. ලා 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 ලා. That was my husband. Introducing. හරි අපි දැන් ready ගව රයිඩ් එකට ඇවිදන් යන්න. අර දැන් වෙස් පැත්තට යන්න. මං හිතන්නේ මෙතනදී අපි සුපර්මෑන් එකට ගියා. ඒ ගියපු කෑල්ල අපි රෙකෝඩ් කරලා නෑ. මේ ඊට පස්සේ කෑල්ල සුපර්මෑන් එකට ගිහිල්ලා ඇවිල්ලා අපි ගන්න වීඩියෝ. ඔය තියෙන සුපර්මෑන් රයිඩ් එක. අර යන්නේ. ඒක මාර ෆාස්ට්. සුපර්මෑන් escape කියන එක. මේ හරි ඊළඟට අපි ගියා මේ බැක් සයිඩ් එකෙන් වගේ යන එකක්. ඒ කියන්නේ ගොඩක් පිටිපස්සට ගියාම මේ පැත්තට එන්න පුළුවන්. හරි අපි පොප්කෝර්න් එකකුත් කකා තමයි යන්නේ. පොප්කෝර්න් කකා අපි ඇවිදන් යනවා වයිල්ඩ් වෙස්ට් ෆෝල්ස් රයිඩ් එකට. ඒකට ඇවිදන් යද්දි මේ විදිහට පොඩි ප්ලේ ගේම් ඒරියා එකක් සෙට් වෙනවා. කියන්නේ ඒ ටික පාස් වෙනවා. පොඩි ගේම්ස් තියෙනවා. කරලත් මේවා දිනන්න පුළුවන්. ඔය උඩ තියෙන soft toys දිනන්න පුළුවන්. මෙහෙම යනකොට අපිට හම් වෙනවා අන්න අර ස්ටෝර් එක. පේනවද දන්නේ නැහැ. ඇවකාඩෝස් තමයි ඒකේ දෙන්නේ. ලොකු බීන් බෑග්ස් වගේ ඒවා. මෙන්න මේ ස්ටෝර් එකේ ඇවකාඩෝස් වෙ මිනියන්ස්ලා ඉදකොද ඉන්නේ. පොප්කෝර්න් එක හැමෝම කන ගමන් මම තමයි ගත්තේ. ඊට පස්සේ නෑ දර්ශන තමයි ගත්තේ. මම තමයි කට්ටියත් එක්ක බෙදාගෙන කෑවේ. මේ පොප්කෝර්න් කකා මෙතනින් යනකොට අපි ලඟ වෙද්දි දැක්කා මේ ඇවකාඩෝස් දිනන්න තියෙන්නේ බාස්කට් බෝල් රින් එකක් කියලා. ඉතින් මං හිතාගෙන ඉන්නවනේ මං හරි බාස්කට් බෝල් ප්ලේයර් කියලා. නෑ ඒකට එහෙම නෑ. ඒ වුණාට මං දන්නවා මට එච්චර බෑ කියලා. ඒ වුණාට මට ඕන වෙනවා මේ බාස්කට් බෝල් රින් එකට ෂූට් කරලා බලන්න. දෙකට 10ක් දාලා බලන්න. ඔය 8ක් විතර දෙන්නත් මොකක් එකක් දාගන්න පුළුවන්. අපි යන්නේ මොකද රයිඩ් එකට? හරි උතන පාස් වෙද්දිම වගේ මම දර්ශනට කිව්වා කමන්නේ අපි මේක ෂූට් කරලා බලමු කියලා. ට්‍රිප් එකක් ආපු එකේ ඔන්න අපි ඩිසයිඩ් කරා මේක ෂූට් කරලා බලන්න. ඔන්න ඔහොම. That was the stupid moment because I did not succeed. අපි ගියා ඩොලර් 10ක් ගෙව්වා අපරාධි සල්ලි. මොකද ෂොට්ස් දෙකයි දෙන්නේ. මගේ ෂොට්ස් දෙකම එළියේ.
මේ ඒ අසේ විනෝජ් මේව රෙකෝඩුත් කරලා මේ ඔන්නොහොම එයා හරියටම ෂොට්ස් දෙකක් දෙනවා. පළවෙනි එක නම් ටිකක් හරි ළඟට ගියා. දෙවෙනි එක නම් ළඟටවත් ගියේ නැහැ. ඔන්න පළවෙනි එක ගියා. දෙවෙනි එක එනම උඩට වැදිලා එළියටත් ආවා. අපරාධ සල්ලි රණුක කිව්වා අපිට පොප්කෝර්න් රීෆිල්ස් දෙකක් ගන්න තිබ්බා කියලා ඒ සල්ලි වලින් which is very true. හරි. ඊළඟට අපි යන්නේ Wild West Falls ride එක. මේ රයිඩ් එකේ විශේෂත්වය තමයි හැම රයිඩ් එකේම අපේ බඩු අපි අර කබඩ් එක වගේ තියලානේ ගියේ. මේ රයිඩ් එකේ අපේ බඩු ටික අපිට පියාගෙන යන්න දෙනවා අතේ. ඉතින් රයිඩ් එකේදී අපේ ෆෝන්ස් ඔක්කොම අපේ ඇඟේ තියෙනවා. ඔත් එළිය තියලා යන්න ඕනේ. රණුක එයාගේ මෙටා ග්ලාසස් වලින් මේ රයිඩ් එක රෙකෝඩ් කරා. ඔන්න මම මෙටා ග්ලාසස් වලට හායි කියනවා. මේ මෙටා ග්ලාසස් වලින් එයා රෙකෝඩ් කරේ එළියේ යන ටික විතරයි. කළුවරේ යන ටික එයා රෙකෝඩ් කරේ නෑ. මොකද මෙටා ග්ලාස් එකේ ලයිට් එකක් පත් වෙනවලු. ඉතින් ඒගොල්ලන් ඒ ලයිට් එක දැක්කොත් ඒගොල්ලන් අපිට රෙකෝඩ් කරන්න දෙන්නේ නෑ. අපේ ෆෝන්ස් අපිට ළඟ තියාගන්න පුළුවන් වුණාට ෆෝන්ස් එළියට ගන්න බෑ. එළියට ගත්තොත් ඒගොල්ලන් එපා කියනවා. අපි මේ රෙකෝඩ් කරලා තියෙන්නේ මෙටා ග්ලාසස් වලින්. කළුවරේදී මෙටා ග්ලාස් එකේ ලයිට් එක පත් වෙනකොට ඒගොල්ලන්ට පේනවනේ. ඒ හින්දා එයා කළුවරේ ටික රෙකෝඩ් කරේ නෑ. මේ මුළු රයිඩ් එකම යන්නේ වතුරේ. කාණුවක් වගේ එකක තමයි මේ රයිඩ් එක යන්නේ. වතුර උඩ. ඔන්න අපි බිංගයක් ඇතුළට යනවා. බිංගය ඇතුලේ රෙකෝඩින්ග්ස් නැහැ. මෙන්න බිංගෙන් එළියට ඇවිල්ලා ආයි වතුර යනවා අපි. දිගටම වතුර යන්නේ. මේ රයිඩ් එක හිමින් යන හින්දා දන්නේ නැහැ. ඒගොල්ලන් අපිට අපේ personal belongings ගෙනියන්න දෙනවා. personal belongings. හැබැයි අපේ ෆෝන්ස් එළියට අරන් රෙකෝඩ් කරොත් ඒගොල්ලන් රයිඩ් එක නවත්තලා කියනවලු රෙකෝඩ් ගන්න එපා කියලා. ඒ හින්දා අපි ෆෝන්ස් එළියට ගත්තේ නැහැ. රණුකයි සුපුනී තමයි ඔය පිටිපස්සේ ඉන්නේ. ඊට ඉස්සරහින් ඉන්නේ දර්ශනයි මායි. ඊටත් ඉස්සරහින් ඉන්නේ විනෝජ්ජුයි අංජලි. Hewa tete isha le kisi wan kukero oheo එක ස්පූකි දේවල් තිබ්බා. වයිල්ඩ් වෙස්ට් නේ පොඩ්ඩක් නිකන් අමුතු කැටයන් තිබ්බා ඒගොල්ලන්ගේ. ඔය වගේ ඒවා තිබ්බා. සිමෙට්‍රීස් තිබ්බා. හොල්මන් වගේ නටන ඒවා තිබ්බා. පොඩි ඇනිමේෂන්ස් තිබ්බා. මේ vlog එක ඇත්තටම ගොඩක් දිගයි. මම ඉන්ට්‍රෝ වීඩියෝ එකක් කරන්නත් හදලා vlog එක තව දිග් කරන්න බැරි හින්දා ඉන්ට්‍රෝ වීඩියෝ එකක් කරන එක අතෑරියා. ඔන්න අපි ආයෙ බින්ගයකට යනවා. ඒ හින්දා වීඩියෝ එක කට් වෙනවා. ඕකේ. දැන් ඊළඟ වීඩියෝ එක අන්තිම ටික. හරි හොඳටම තේමුණා. මට සනීපත් නෑ. මට නම් තේච්ච එකට හොඳටම තරහා ගියා. මොනවා කරන්නද? දැන් කැස්ස හොඳයි. හරි තෙමිලා ඉවර වෙලා ඔන්න දැන් තෙමිච්ච කුකුල වගේ අපි ඇවිදාන් යනවා. එච්චර ගොඩක් තෙමුන් නෑ. ඉතින් පොඩ්ඩක් වතුර ටිකක් වැදුනේ. පේන තරම් වතුරත් නෑ. හරි වෙලාව 6ට කාලයි. මේ තියෙන වෙලාව 6ට රයිඩ්ස් ඔක්කොම ඉවරයි. උදේ 10 ඉඳන් 6 වෙනකන් තමයි ෂෝ එක මූවි වර්ල්ඩ් එක තියෙන්නේ. ඉතින් දැන් අපි එන්ට්‍රන්ස් එකට ඇවිල්ලා එක්සිට් වෙන්න තමයි හදන්නේ. එක්සිට් වෙන්න කලින් ඔන්න අපි වීඩියෝස් ටිකක් ගත්තා. හරි. සුපර්මෑන් රයිඩ් එක තාම දුවනවා. මොකද තාම 6 වෙලා නැහනේ. 6ටනේ වහන්නේ. අපි මේ වෙලාවේ කල්පනා කරා තව රයිඩ් එකක් දෙපාරක් යනවාද කියලා. අපි ඇත්තටම ගියේ නැති මේන්ම රයිඩ් එක ස්කුබිඩෝ රයිඩ් එකයි. අර අපිව ගත්තේ නැති රයිඩ් එකයි.
අනිත් ඒවා නම් ඔය පොඩි ළමයින්ගේ ඒවා අපි මිස් කරේ. ඒ ඇසේ අපි දර්ශන ඉන්ස්ටාග්‍රම් ස්ටෝරි එකක් ගන්නවා මූවි වර්ල්ඩ් එකේ. ඒක රණුක රොයින් කරන්නේ ඔන්න ඔය විදිහට. ඉතින් වීඩියෝ එක රොයින්ඩ්. ඊට පස්සේ අපි ගිය හැම රයිඩ් එකේදීම අපේ ෆොටෝස් වදිනවා. ඒ කියන්නේ ඒගොල්ලන් යන හැම රයිඩ් එකේම ෆොටෝ එකක් ගන්නවා. ඒ ෆොටෝ එක රයිඩ් එකෙන් එළියට එද්දී අපිට ස්කෑන් කරගන්න පුළුවන්. ඒ ස්කෑන් කරගත්ත ෆොටෝස් මේ මෙතන තියෙන බූත් එකට ගියාම අපිට ඩෙවලොප් කරලා ගන්න පුළුවන්. ඩිජිටල් කොපීස් ගන්නත් පුළුවන්. දැන් අපි කතා වෙන්නේ ඒ රයිඩ් වල ෆොටෝස් ගන්නවාද කියලා. එතනට ගිහිල්ලා බලලා අපි එවිල්ලා අපව ඔන්ලයින් තමයි මේ ෆොටෝ එක රණුක ගන්න. මොකද කියන්නේ අපි මේක ඔන්ලයින් ගන්නවද? ඔන්ලයින් ගන්න එක නේ ලේසි. මුණත් වතුර තාම ඒවත් පිළිගෙන ගමන් ඒ අස ෆොටෝස් ගන්න. මේක ෆාස්ට් වීඩියෝ රයිඩ් ෆොටෝ බූත් ෆාස්ට් ෆොටෝ. ඉතින් තමයි අපේ ග්‍රීන් ලැන්ටර්න් එකේ ෆොටෝ එක ගන්න. මුලදීම පෙන්නන මම ෆොටෝ එකක් ගන්න. ඊට මම තව ඉන්ස්ටාග්‍රම් ස්ටෝරි එකක් ගත්තා මමත්. ඊට පස්සේ අපි එදිට බහලා යන්න හදනකොට තමයි විනෝද මේ වීඩියෝස් අරන් තියෙන්නේ. හරි රැන්ඩම් කෙනෙකුට අපේ වීඩියෝ එකට ෆීචර් වුණා. දැන් අපි ආයි අර මේන් එන්ට්‍රන්ස් එකෙන් එළියට යන්න හදනවා. රෙඩ් කාපට් එක. මේ නිරණුකයි එදෙන එකන පොඩි ෆොටෝ ෂූට් එකක් දැම්මා. ඊට පස්සේ මායි දර්ශනයි සැලෙන්න බෑනේ. තව ෆොටෝ එකක් ගමු කියලා ෆොටෝ එකක් ගත්තා. හරි ඔන්න අපි ආව ෆොටෝ එකට විනෝද තමයි ෆොටෝ එක ගන්න හදන්නේ. එයා වීඩියෝ එක තියලා අපේ ගත්ත ෆොටෝ එක තමයි මේ. ඒක හරියට ෆිට උන්නේ නැහැ වීඩියෝ එකට. හරි අපි එළියට ආවා. මේ ඇවිල්ලා අර අපි ගියපු DC Hyper roller coaster එක. Southern Hemisphere's longest, biggest and fastest roller coaster. ඒකේ නම Joker DC Hyper roller coaster. මේකේ දිග පේනවනේ ඒකේ දිග. ගොඩක් දිග රවුමක් ගිහිල්ලා ආයි මුලට එනවා. ඒකේ යද්දි මට නම් අන්තිම හරිය වෙද්දි ඇති කියලා ගෑ ගහන්න හිතුණා. හරි අපි එහෙනම් එළියට බැස්සා. Thank you for watching. ගොඩක් වෙලා ඔයගොල්ලන් මේ වීඩියෝ එක බලලා තියෙනවා මෙච්චරලා හිටියානම්. විනෝජ්ට thank you videos ටික අරන් දුන්නට. රණුකටත් thank you. මේ අපි ටාටා bye bye. ආයි vlog එකකින් හම්බෙමු.